Grok 4.1 රිලිස් වුණා. මොකක්ද මේ තමයි ඉලෝන් මස්ගේ AI එක. මම මේක ගැන වීඩියෝස් කලින් සෑහෙන දාලා. ඉතින් 4.1 එකේ තියෙන මේන්ම විශේෂත්ව තුනක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් පළවෙනි විශේෂත්වය මේක වැඩ කරන්නේ සම්පූර්ණ මිනිස්සෙක් වගේ දැන්. ඉස්සරටත් වඩා මේකට සෑහෙන සෙන්සර්ස් තියෙනවා ඔයා ගැන තේරුම් ගන්න. ඒ කියන්නේ common sense. ඉතින් මේකෙන් ඔයා මොන හරි දෙයක් ලියනවා නම් ගොඩක් මිනිස්සෙක් විදිහට මෙයාට ලියලා දෙන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ඔයා දැනගන්න ඕන මොකද මේකේ කලින් තිබ්බ context window එකට වඩා ලොකු context window එකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට දේවල් මතක තියාගන්න පුළුවන්. කතා කරගෙන යනකොට අර අමතක වෙන දේ මෙයාට දැන් වෙන්නේ නැහැ ඉස්සර තරම්. හැබැයි මේක පොඩ්ඩක් මොබයිල් වලට එනකොට ටිකක් ඩවුන්ග්‍රේඩ් වෙනවා. හැබැයි ඔයා මේක browser එකේ පාවිච්චි කරොත් මේකේ full access එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි දේ මෙයා මාරෙක්මට උත්තර දෙනවා වගේම මෙයාට කියලා දැන් ඔයාලට හොර වැඩ උනත් කරන්න පුළුවන්. ඉතින් මේක මං කිව්වා කියලා කියන්න එපා. මොනවද දැන් try කරා නම් comment section එකේ දාන්න අපිටත් බලන්න. ඉතින් මේ වගේ tech videos බලන්න මාව follow කරන්න. මගේ නම කුමාර් ජයරංග.